මූණේ පිම්පල්ස් තියෙද්දි බ්ලීචින් ක්‍රීම් එකක් යූස් කරන්න බැරිද? මම බ්ලීචින් ක්‍රීම් එකක් යූස් කරනවා කියලා කිව්වම ගොඩක් අය අහන ප්‍රශ්නේ ඕක තමයි. මම මේ යූස් කරන බ්ලීචින් ක්‍රීම් එක harmful chemical තියෙන එකක් නෙවෙයි. ඔයාලා හැමෝම දන්න ජැනට් ඔරෙන්ජ් C extra mild බ්ලීචින් ක්‍රීම් එක තමයි මම යූස් කරන්නේ. මේක natural bleaching එකක්. මේ විදිහට apply කරලා විනාඩි 10ක් ඉඳලා හොදලා දාන්න ඕනේ. මම මෙන්න මේ වීඩියෝස් වලදීත් මම ජැනට් ඔරෙන්ජ් C බ්ලීචින් ක්‍රීම් එක යූස් කරනවා කියලා සහ මට හොඳ results ලැබුණා කියලා. හැබැයි මම මේක මූණට යූස් කරන්නේ නැහැ. මොකද මට තියෙන acne prone skin එක. acne prone and sensitive skin එකකට මේක recommend කරන්නේ. ඔයාලට active pimples තියෙනවා නම් මේක apply කරන්න. හැබැයි මම මේක කිසිම issue එකක් නැතුව මගේ body එකට use කරනවා සහ මට හොඳ results තියෙනවා. ඔයාලා දකින්නත් ඇති මං ගිය මාසේ දවස් 4ක trip එකක් ගියා train go. ඉතින් beach එකේ බහලා මුළු ඇඟම පිච්චිලා sunburns වෙලා තියෙන්නේ. ඉතින් මේකෙන් තමයි සෑහෙන recover කරගන්නේ. ඉතින් මේක sunburns, hyperpigmentation, discoloration, uneven skin tone කියන හැම ප්‍රශ්නෙටම use කරන්න පුළුවන්. ඉතින් ඔයාට මේ ප්‍රශ්න එකක් හරි තියෙනවා නම් මේක තමයි solution එක. ඉතින් ඔයාට මේ ජැනට් ඔරෙන්ජ් C extra mild bleaching cream එක ගැන තව ප්‍රශ්න තියෙනවා නම් comment කරගෙන යන්න.